සුවහසක් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ නිරන්තරයෙන් ගෞරවාන්විත පාත්‍ර වන අනුරාධපුර රාජධානී රුවන්වැලි මහා සෑය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අතිශය දුර්ලභ කඨින පුණ්‍යෝත්සවය පිළිබඳව ඔබ වෙත ගෙනෙන පූජනීය දිගහැරුමයි මේ. ඔබට මේ අවස්ථාවේදී පෙනෙනා පරිදි අපගේ වැඩිහිටි ගෞරවනීය කාන්තාවන් අත්‍යන්ත්‍රය භාවිතා කරමින් කඩන චීවරය සකසා ගන්නා ආකාරය. මෙවැනි සංස්කෘතික උරුමයන් දැක ගැනීමට පවා පින් කළ ඇත්තෙමු. අරුණෝදයේ රන් ආලෝකයෙන් පුරණෑවත් ගැටබෙරයක් දේවදූත නාදයෙන් යන්මට පටන් ගන්නවා. ඒ ශබ්දය සරල නාදයක් නොවේ. ඒ අපේ පූර්වජන්ගේ හදවතේ ගුංජනයකි. පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන බුදුසසුනට ගරු කිරීමේ උතුම් සංකේතයකි. පුරාණ රජදරුවන් දේවානම්පියතිස්ස මහරජතුමා සිට දුටුගැමුණු මහනිරිඳුන් දක්වා මෙම ශබ්දනාදය තුළින් තම පින්බර සිත ප්‍රකාශ කළෝය. ඔවුන් බුදුසසුන රැකීම යනු රටක ආත්මය රැකීම බව දැන සිටියෝය. ඒ නිසා හොරණෑව සහ ගැටබෙර මැදින් අපි අදත් කටින් චීවරය පිළිගනිමු. පරම්පරා ගණනාවකින් පැමිණි අපේ බෞද්ධ උරුමයේ සත්‍ය සංකේතයක් ලෙස. මෙම සංස්කෘතික අංග දැකීමෙන් අපගේ පුරාණ රජවරුන් බුදුසසුන තේරුම්ගත් අය බව අපිට මොනවට පැහැදිලි වේ. ජීවිතයේ අග්‍රාන්තිම ගමන යන නිවන් පතය බව අපගේ පුරාණ රජවරුන් දැන සිටියෝය. ඔවුන්ට හැඟුණේ රැස්කිරීමේ බලය නොව සත්‍ය රැක ගැනීමයි. එනිසා ඔවුන් රටක් පාලනය කරේ අධිපතිවරුන් ලෙස නොව ධර්මය රැකියාවකට කැප වූ ධර්මරාජවරුන් ලෙසය. ඔවුන් දැන සිටියෝය බුදු දහම නොමැති රටක ජීවිතයේ අරුත නොමැති බව. එහෙත් බුදු දහම රැකෙන රටක ජනයාගේ සිත් පිරිසිදු බව. දම්නාදයේ පතිත වන විට අපිට හැඟෙන්නේ ඔවුන්ගේ පරිණත දැනුමත් ඔවුන්ගේ සද්ධාත්මක ශක්තියත් අපට උරුම වූ ධර්ම මඟක්ය. අද අපි එම උරුමය අගය කරමින් ඔවුන්ට ගෞරවය දැක්වෙමු. රටක් බුදුසසුනින් පෝෂණය කළ අපේ පූජනීය අතිමහත් වූ රජවරුන්ට.
තවත් එක් සුවිශේෂී වැදගත් කාරණාවක් මතක් කළ යුතුමය. එනම් සෝදදුම් පූජාවෙන් හා ශබ්ද පූජාවෙන් රැය පහන් වනතුරුම කඩන චීවරයට පූජෝපහාර දැක්වීමය. ඉහත කී කාරණාවෙන් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ අපගේ බෞද්ධ ජනතාව බුද්ධ ධර්මයට බුදුරජාණන් වහන්සේට කෙතරම් නම් ගෞරව දක්වනවද යන්නයි. මෙහිදී ඔබ දකින්නේ මසා නිම කළ කඩන චීවරය පඩු පෙවීම සඳහා සූදානම් කරගන්නා ආකාරය. මෙම දුර්ලභ උත්සවයේ පරිණත හැඩතලයට පසුබිම් වී ඇත්තේ අපේ උරුමය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන පවුලකි. ගුරුවතින් දියුණු වූ ගාමිණී නිශාන්ත හෙට්ටිආරච්චි මහතා 8 වසරක් පුරා අඛණ්ඩව මේ කඩන චීවරය නිම කිරීමේ සත්කාරයට දායක වෙමින් පවතී. ඒ වගේම ඔහුගේ පියතුමා මුනිදාස හෙට්ටිආරච්චි මහතා අතීත වසර 30 වසරක් පුරා මේ උත්සවය පවත්වාගෙන පූජනීය පුරුෂයෙකි. ඔවුන්ගේ අත්හිටියෙන් නූලෙන් නූලට ධර්මයේ ගෞරවයත් විශ්වාසයත් පරම්පරාවක් ලෙස පැවතී ඇත. මෙම සත්කාරයේ නිහතමානී නායකයන් වූයේ අපේ පින්වත් මව්වරුන්. රෑ නින්ද නොගෙන අතක් තෙත් නොවි සිතේ දුක් නොපෙනී ඔවුන් වැඩ කළේ බුදුසසුනට පින් කරන සිත් පිටි හැඟීමකින්. චීවරය නූලෙන් නූලට නිම වූයේ ඔවුන්ගේ අත තුලින් පරණත් පිටක් උණුසුමින්. ඒ මව්වරුන්ගේ හදේ තිබුණේ පවක් නොවේ. ඒ සත්‍යභාවයයි. ඒ පූජාවක්ය. ඒ උන්වහන්සේගේ ධර්මයට දක්වන මහා ගෞරවයක්ය. අපි ඔවුන්ට ගෞරව දක්වමු. ඔවුන්ගේ සත්‍ය විශ්වාසයටත් ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වයටත්.
ඔබ මේ අවස්ථාවේ දකින්නේ කඩින චීවරය පාට ගැන්වීම එසේත් නොමැතිනම් කඩින චීවරය පඩු පෙවීම. මේ සඳහා මේ පාට නිෂ්පාදනය වී ඇත්තේ ස්වාභාවික වෘක්ෂමුලක් කොළෙන් මල්වලින් හා පැලෑටිවලින්. එය කෘතිම නොවේ. එය පරිසරය හා ධර්මය එකට බැඳෙන මොහොතකි. අපගේ උරුමය යන අපගේ අතීතයයි. ඒ රජවරුන්ගෙන් ආරම්භ වී පින්වත් මිනිසුන්ගෙන් පෝෂණය වී අප වෙත පැමිණ තිබෙන අභිමානවත් අරුණෝදයකි. අපගේ සංස්කෘතිය, අපගේ පුරුදු, අපගේ කලාව, අපගේ ආගම මේ සදාකාලික උරුමයකි. අපටද අද වගකීමක් ඇත. එනම් එය රැක ගැනීමයි. එය තවත් පරම්පරාවකට දායාද කිරීමයි. එය අනාගතයට උරුම කිරීමයි. බුදු දහම රැකීම යනු අපේ රට රැකීමත් සමනල පියසක් මෙන් බැඳී ඇති කාර්යයක්ය. අපේ උරුමය රැකීම යනු අපගේ ආත්මය රැකීමයි. එබැවින් අපි එකතු වෙමු. ධර්මයේ ආලෝකය රැක ගනිමින් අපේ සංස්කෘතිය, අපේ බුදු සසුන, අපේ ජාතිය ගෞරවයෙන් පවත්වාගෙන යාමට. අපේ උරුමය අපගේ පවතින හේතුවයි. අපේ සංස්කෘතිය අපගේ හුස්මයි.